රෙකෝඩ් කරා ඒක විනාඩි 20 ගණනකුත් පෙන්නවා කොහොම හරි ඩයල් එක රෙකෝඩ් වෙන්නේ නැහැ බලමු අවුලක් නැහැ මේ තපරකින් ස්ටෝරේජ් උත් තියෙනවා බලමු files desktop එකේ නේ තියෙන්නේ නෑ තුන space තියෙන්න ඕනේ ස්ටෝරේජ් හරි අපි සීන් එකට බලමු දැන් අපි ඊයේ කතා කරපු එකම හදමු අපි DHCP සර්වර් එකක් හදමු නේ නෙට්වර්ක් එකක් කියන්නේ මොකද අපි කතා කරා අපි DHCP සර්වර් එකක් හදමු මේ රවුටර් එක පළවෙනිට අපි නෙට්වර්ක් එක ලස්සනට හදාගෙනමු නිකන් CTRL එක මේ ක්ලික් කරපුවම මොහොම එන අපිට ඕන තරම් දාගත්තා ඒකම 1 2 3 4 5 6 අපි හදමු රවුටර් එක දෙක රවුටර් දෙකක් කනෙක්ට් හරි හරි දැන් මොකයි කරා ඊට පස්සේ ස්විච් එකක් දාමු 2960 ගන්න ස්විච් එකයි දෙකයි තුනයි හතර ස්විච් උත් හරි ඊට පස්සේ රවුටර් දෙකක් ගමු 2911 රවුටර් මේ තියෙන මූ මෙතෙන්ට එකයි මෙතෙන්ට එක හරි දැන් අපි PC ටික නිකන් අර ඉක්මනට කනෙක්ට් කරගමු මේකට කනෙක්ට් කරා මේක කනෙක්ට් කරා මේකට මේකයි 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 හරි කනෙක්ට් කරගත්තා ඒ ටික හරි දැන් අපිට පොඩි දෙයක් කරන්න ඕනේ අපි ඊට කලින් මේ දෙකත් කනෙක්ට් කරමු gig 0/1 එක router gig 0/1 එකට කනෙක්ට් කරා ඕන එකක් කනෙක්ට් කරන්න පුළුවන් ඒ වලට අර මතක තියාගන්න ලේසි නිසා කරේ 2 එක 2 එකට කනෙක්ට් කරා ඕන එකක් කනෙක්ට් කරන්න පුළුවන් හැබැයි වැඩි හිතන්න එපා මේකේ 1 එකට මේකේ 1 එක කනෙක්ට් කරා මේකේ 1 එකට අපි මේකේ 2 එක කනෙක්ට් කරමු එතකොට අවතල්ලක් තියෙනවා අසේ රවුටර් දෙක කනෙක්ට් කරන්න ඕනේ ඒකට අපිට කරන්න දෙන්නේ මේ ස්විච් එක ඕෆ් කරා මේ HWIC-T2T කියන එක ඕන් දාලා ඕන් කරන්න හරි මුගෙත් ඒකම කරන්න ආයෙක එකපාර දාන්න බෑ පවර් ඕන් කියනවනේ ඕෆ් කරා මූව මෙතෙන්ට දැම්මා පවර් ඕන් කරා හරිනේ එතකොට ඔයාලට සීරියල් පෝට් එක කියලා එකක් එනවා මේ තියෙන මේක 000 ඒ සීරියල් පෝට් එකේ සීන් එක තියෙනව නේද මම ඒක පැහැදිලි කරන්න පොඩ්ඩක් මේ මෙහෙම අපි දැන් කියන්නේ මේ කෑල්ල කොහේ ඉන්න පෙන්නන්න අපි පාට කරමුකෝ අපි කහ පාටනේ ලා කුල පාට මේක වයිඩ් ඒරියා නෙට්වර්ක් එක කියන්නේ රවුටර් දෙකක් එකට කනෙක්ට් වෙනවා කියන්නේ ඌ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් අපිට ඒ කියන්නේ මේකට කියන්න පුළුවන් පොයින්ට් ටු පොයින්ට් මොකද අපි දැන් මේ රවුටර් එක පැත්තකින් අනිත් රවුටරේ එක පැත්තකට තමයි කනෙක්ට් වෙන්නේ කියන්නේ කොටින්ම කිව්වොත් එක වගේ ඩිවයිස් දෙකක් අතර කනෙක්ෂන් එක හරිනේ ඕන්න අපිට මේකට කොපර් ක්‍රොස්ஓවර් දාන්න පුළුවන් මොකද එකම වර්ගයේ ඩිවයිස් කනෙක්ට් වුණාට ඒ වුණාට වයිඩ් ඒරියා නෙට්වර්ක් එකකදී අපිට ඕනේ පුළුවන් තරම් රිලයබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ලෝ වුණත් ඌ ජීවිතේට බින්දෙන්නේ නැති කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. එතකොට සීරියල් කනෙක්ෂන් එකක් ගන්න ඒ වගේම පොයින්ට් ටු පොයින්ට් එකකදී අපි දාන්නේ /30 සයිඩ් නොටේෂන් එක. කියන්නේ මේ පොයින්ට් දෙකන්නේ IP address wastage එක අඩු කරන්න අපි පාවිච්චි කරනවා මේ /30 මේක. මොකක්ද ඒක කියන්නේ? address network එක /30 10.0.0.0 ඕක තමයි අපි ගන්න. එතකොට මේ පැත්තට අපිට දැම්ම හැකි 10.0.0.1/30 මේ පැත්තට එතකොට එන්නේ මොකද්ද? අපි network එක 10.0.0.0 ඒ network address එක broadcast address එක තමයි 10.0.0.4 එතකොට 1යි 2යි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ආනේ broadcast address එක 10.0.0.3 මොකද මට ට්‍රැක් කරන්න පොඩ්ඩක් 10.0.0.2 මේ පැත්තට පාවිච්චි කරනවා broadcast address එක 10.0.0.3 නිසා. හරි. අපි දැන් IP wastage එක අඩු කරා දැන් WAN එක හරි. WAN එක ගැන කතා කරලා තව ලොකු සීන් ටිකක් තියෙනවා. ඊට කලින් අපි පළවෙනිටම LAN එක හදමුකෝ. LAN එකේ අපි ඉන්නේ මේ දෙක LAN එකක් නිකන් සරලව. මේ ටික LAN එකක්. අපි දාමු තපරගෙන මම වීඩියෝ එක රෙකෝඩ් කරනවා කියලා බාර්ථක විදිහට වීඩියෝ වෙන ගමන් හරි. දැන් මේක අපි කිව්වේ මොකද්ද? මේක LAN එක. මොකද රවුටරේ අස්සේ තියෙන LAN එකක් කියන එක සරලව හිතාගන්න. හරි දැන් මම ආකල්ම වදයක් කරන්න. delete
මූ ඩිලීට් වෙන්නේ නැහැ. කට් කරනවා මූ දැම්ම ඩිලීට් කරනවා. හරි. අපි මෙහෙම කරමු. මේගොල්ලොන්ව එක සෙට් එකක් කියලා ගමු. එක නෙට්වර්ක් එකකට දාමු. මුන්ව තව නෙට්වර්ක් එකකට දාමු. ඒ කියන්නේ මේ ඔක්කොම එක ලෑන් එකක් මතක තියාගන්න. හරි. දැන් අපි දාමු මුන්ව අපි පාට කරමු. ඒක ලේසි. මුන්ව දාමු රතු පාට නිකන් සෙට් නෑ. නාසි කලර් එකක් වගේ එකක් ගන්න ඕනේ. හරි. මුන්ව දැම්ම මේකේ කහ එකේ මේක දැම්මා මෙහෙම. ඉද්දකුණනේ. හරි. නයිස්. මුන් දෙන්නටත් පාට දෙකක් දාමු. ක්‍රීම් පාට සෙට් නෑනේ. රෝස පාට. රත්නිදුගේ පාට වගේ එකක් දාන්න යන්නේ. මේක සෙට් නෑ. ඒක සෙට් අවුලක් නෑ අවුලක්. දාමු මේකට. හරි. දැන් මෙතන නිකන් අපි සරලව හිතුවොත් නෙට්වර්ක් කීයක් තියෙනවද කියලා එකයි අර ඔක අදාළ නැහැ. අපි දැන් පළවෙනිම මොකද ගන්න ඕනේ DHCP හදනවා. මෙතෙන්ට ගියා config ගියා DHCP ඉල්ලපුවාම requesting IP address DHCP failed APIPA is being used කියලා. APIPA කියන්නේ සරලවම කිව්වොත් automatic private IP address හරිනේ. IP address is being used. අපි දැන් අපි මේ රවුටරේ DHCP හදමු. මොකද මේ ගොඩක් විට සර්වර් එකේ DHCP හදන්නේ නැහැ. මොකද අපේ ගෙදර උනත් රවුටරෙන් තමයි අපිට DHCP දෙන්නේ. හරි. දැන් රවුටරේ ඕන් ඔහම ගියාම අපිට දැන් මේ පටන් ගත්තෙම තියෙන්නේ බේසික් මෝඩ් එක. ඕකෙන් අපි enable කියලා ගහපුවාම en කියලා දාලා tab ඔබවම enable කියලාට නැත්තම් en විතරක් ක්ලික් කරලා enter කරත් අවුලක් නැහැ. යනවා මොකට. ඊට පස්සේ එතනින් අපිට පුළුවන් ඕන host name එක වෙනස් කරන්න. host name නිකන් දැම්මා හිමන්ත. වැරදි. අවුලක් නැහැ මේ configuration terminal එක ගන්න. conf t කියලා ගහපුවාම හරි නැත්තම් conf t ඔබලා tab ඔබවම configuration terminal කියලා වැටෙනවා. හරි ඒක ඉවරයි. දැන් අපි host name එක මාරු කරමු. host name හිමන්ත. හරි router එක නම හිමන්ත. දැන් වැඩේ කොට නැත්තම් අපි r1 කියලා දාමු. ඌ r1 දාමනේ. ඒක ලේසි නේ. අනේ r1 නෙමෙයි. r1 r1 router එක නමනේ. හරි. දැන් අපි router එක නම වෙනස් කර r1 කියලා. මූ දැන් r1. හරිනේ. දැන් අපි මුට කනෙක්ට් වෙලා තියෙන port එක බලා ගන්න ඕනේ. බලමු. gig 0/1 අපි යන්නේ මේකට ඉන්ටර්ෆේස් එකට ක්ලික් කරන්න ඕනේ ඉන්ටර්ෆේස් gigabit ethernet 0/1 අපි දැන් මේ port එක ඇතුළට ගියා අපි දැන් උට ගියමු මේ දැන් ඌ off වෙලා ඉන්නවා රතු පාටට පේන්නේ no shut router එකේ ඕනේ port එකක් හැම වෙලේම අර default off වෙලා ඉන්නේ අපි දැන් මුට IP address එකක් දීලා හරි IP address එක දෙන්න කලින් අපි මේ network එකටම IP address දෙමුකෝ class C දාම 192.168.10.0/24 උටත් දෙමු 192.168.20.0/24 හරි නයිස් අඩි මූ අද දෙනවනේ හරි ඌත් හරි දැන් මෙතෙන්ට දාම මේගොල්ලන්ට දෙමු ක්ලාස් C 192.168.10.0/16 උටත් දෙමු 192.168.20.0/16 හරි දැන් අපි මුගේ රවුටරේ ඩිෆෝල්ට් ගේට් එක කියන්නේ මෙන්න මේ පෝට් එකකින් මේ රූපයක් අඳිමු මේ මෙතන තියෙන පෝට් එක මේක අඳින්න බෑ නේද අවුලක් නැහැ මේ රවුටර් එකට කනෙක්ට් වෙන පෝට් එක සරලව කිව්වොත් ඒ කියන්නේ මේ ඩිවයිසස් ටික දැන් හිතන්න මේ පැත්තේ ඉන්න ඩිවයිසස් ටික රවුටර් එකට කනෙක්ට් වෙන පෝට් එක තමයි ඒගොල්ලොන්ගේ ඩිෆෝල්ට් ගේට් එක වෙන්නේ තේරුණේ සරලව කිව්වොත් ඉන්න මුන් දෙන්න ඩිලීට් කරමු හරි මේගොල්ලොන්ගේ ඩිෆෝල්ට් ගේට් එක තමයි මේ gig 0/1 එක රවුටර් එක මේගොල්ලොන්ගේ ඩිෆෝල්ට් ගේට් එක තමයි gig 0/2 එක එතකොට මේගොල්ලොන්ගේ ඩිෆෝල්ට් ගේට් එක තමයි මේ රවුටරේ gig 0/1 එක හරිනේ එතකොට ඩිෆෝල්ට් ගේට් එකේ IP ඇඩ්‍රස් එක තමයි අපිට ඕනේ මේගොල්ලොන්ට දාන්න
අපි දැන් මෙයාට IP ඇඩ්‍රස් එකක් දාමුත් දැන් අපි ඉන්න ටර්මිනල් එක ඇතුළේනේ මේ ඉන්ටර්ෆේස් එක ඇතුළේනේ ගිගාබිට් 0/1 එකට අපි ගිහිල්ලා ඒක ඇතුළේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ගේට් එක දෙද්දි පාවිච්චි කරන්නේ එයා ඉන්න නෙට්වර්ක් එකේ පළවෙනි ඇඩ්‍රස් එක usable IP ඇඩ්‍රස් එක. ඒතකොට IP ඇඩ්‍රස් කියලා දැම්මා ඉන්ටර්ෆේස් එකේ දාමු 192.168.10.1 ඊට පස්සේ ඒත් එක්කම සබ්නෙට් මාස්ක් එකක් දාන්න ඕනේ නෙට්වර්ක් එකේ 255.255.255.0 මොකද ක්ලාස් C එකන්නේ අන්තිම ඔක්ටෙට් එක 0 හරි ඔක්ටෙට් එක හරි IP ඇඩ්‍රස් එක දුවා exit වුණා අපි මේගොල්ලන්ට DHCP pool එකක් හදන්න හරි IP DHCP pool එකක් හදන්නේ මෙහෙමයි පළවෙනි කමාන්ඩ් එක IP space DHCP pool පාර ඕන නමක් දුන්නේ ඔන්න හිමන්තගේ ස්පේස් ලෑන් එකේ DHCP XP CP එක CP ගාසෙත් හරි ඔන්න ඇදුවා අපි DHCP pool එක හදලා ඉවරයි දැන් අපි කියන්න ඕනේ DHCP එකේ තියෙන network එයාගේ කියන්නේ කොතනින් ඉඳන් කොතෙන්ටද එයාට address දෙන්න පුළුවන් ඒකට අපි network එක කියලා දාන්න ඕනේ network දැන් දාමු අපේ network එක මේක network එක 192.168.10.0 192.168.10.0 subnet mask එකක් දාන්න 255.255.255.0 හරි enter එතකොට දැන් කිව්ව අපි මෙයාට ඉන්න පුළුවන් IP address ටික. කියන්නේ network එක තියෙනවා 255.255.255.0 ඒ කියන්නේ 255ක් ඉන්න පුළුවන් නේ මොකද අන්තිම ඔක්ටෙට් එක 0 يعني මේ මුගේ IP එක අහක් කරපුවාම මේ මුගේ IP එක අහක් කරපුවාම 254ක් ඉන්න පුළුවන් ගැන බ්‍රෝඩ්කාස්ට් එක අහක් කරපුවාම කොහොමද දෙකක් අඩු වෙන කොටින්ම එතකොට 254න් 253ක් ඉන්න පුළුවන් මේගොල්ලන්ට ඉන්න يعني මේ DHCP ඉන්න පුළුවන් DHCP දෙන්න පුළුවන් ඒකට අපිට එච්චර ඕන නැහැ නිකන් ඕන එකක් දාගත්තා ඒක ඔයාලට ඕන නම් මෙතන 255.128 දාන්න පුළුවන් ඕන එකක් දැම්මා ඒක අපි 0 දාමුකෝ දැන් අදුව නිසා ඊට පස්සේ අපි දාන්න ඕනේ මෙයාලට කොහෙන්ද මේ කියන්නේ මේ රවුටරෙන් මොන පෝට් එකෙන්ද මේ data ටික යවන්නේ කියන්නේ මොන පෝට් එකෙන්ද DHCP දෙන්නේ කියලා දැන් අපි මෙයාලටනේ හදන්නේ මෙයාලා කනෙක්ට් වෙලා ඉන්නේ gigabit ethernet 0/1 එකට මේ network එක. ඒතර අපි කියන්න ඕනේ default router එකේ ඒ port එකේ තියෙන IP address එක අපි දැන් ගැහුවා ඉස්සෙල්ලා මේ තියෙන්නේ gigabit ethernet 0/1 IP address එක තමයි 192.168.10.0 default router අපි ගන්න ඕනේ IP address 192.168.10.0 නෙමෙයි 1 වැරදුනා 10.1 අපි router IP එකනේ හරි. ඔයාලට ඕන නම් තව වැඩිපුර කැලේ තමයි domain name එකක් දැම්මෑගේ. අපි දාමු අපේ appit simple නේද appit.lk හරි ඊට පස්සේ DNS server එකක් දාන්න පුළුවන් domain name system එක. 888 ඔය Google එකේ domain name එක. හරි. exit do write කියලා දාන්න නැත්නම් router reboot reload වුණොත් එහෙම ඔක්කොම අමතකයි. හරි දැන් අපි බලමු DHCP මුට හම්බෙයිද කියලා. static DHCP request successful cheers ඔයගේ තියෙන. හරි හරි. උගේ වැඩේ ගොඩ. හරි. මුගෙත් හරි. උටත් DHCP එනවා. දැන් අපි නිකන් ආතල් එකට නිකන් කම්පියුටර් ටිකක් දාලා බලමු වැඩද කියලා. shit. හරි. මේකෙන් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා නැත්නම් වාතයන් පැක් විතර. හරි මුට දැන් ගලමු දෙයිද කියලා. මේකෙන් දෙන්න ඕනේ 255ක් හරින හරි. උටත් දෙන අවුල නැහැ වැඩි හිතන්න ඕනේ උන් ඕනේ දෙයක් කරගන්නේ. අපි මුට DHCP දුන්නගේ හිතමුකෝ හරි. දැන් අපි යමු what the fuck හරි අවුල නැහැ. දැන් අපි මෙතෙන්ට මේගොල්ලොන්ට DHCP හදමු. තව DHCP pool එකක් හරි ගියා configuration command line interface එකට ගියා. අපි දැන් shortcut විතරක් පාවිච්චි කරමු. පළවෙනිට යන්න ඕනේ මෙයාලා ඉන්න interface එක මොකද්ද? gig 0/2 int gig
0/2 හරි ගියා no shut එතකොට මූ රතු පාට එකක් කොල්ල වෙනවා බලන්න එන ඌ අපි ඕන් කරගන්න හරි දැන් IP ඇඩ්‍රස් එක දාමු IP add 192.168.20.1 මොකද මෙයාලා ඉන්න නෙට්වර්ක් එකේ පළවෙනි IP ඇඩ්‍රස් එක තමයි අපිට පාවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ සබ්නෙට් මාස්ක් එකක් දාන්න 255.255.255.0 enter හරිනේ එතන ඉවරයි දැන් IP ඇඩ්‍රස් එක දුන්නා exit කැපුණා දැන් අපි හදමු IP DHCP pool DHCP pool අපිට නමක් දාන්න ඕනේ කවුද දාන්න පුළුවන් නිමන්ත දැන් මා හරි මේක අර පාර ගැසීමක් හිතන්න එපා අවුලක් නැහැ වැඩි හිතන්න එපා හරි DHCP pool එකේ නම දැම්මා දැන් අපි දාමු network address එක තමයි 192.168.20.255.255 අපි උන්ගේ උන්ට පොඩ්ඩක් දාමනේ උන්ගේ අර බැච් එකේ ගොඩක් නැහැනේ මොඩේ උන් ඉන්නේ අපි දාමු 128 එතකොට උන්ට ඉන්නේ 127ක් වගේ හරි 128 දුන්න නෙට්වර්ක් එක හරි ඩොමේන් නේම් එක දාමු affid.lk මොකද එකේම ඉන්නේ හරි ඊට පස්සේ DNS server එක 8.8.8.8 හරි නයිස් වැඩි ඉවරයි exit do right මේ do right කියන්නේ මේ do right කියන එක يعني මතකයේ තබා ගන්න හරි easy peasy නේ දැන් අපි ඊළ බලමු මුගේ වැඩද දච්ච සප ඒ what the fuck ආමත වුණානේ අපිට මේ default gate එක දැම්මේ නැහැ default gate එක දාමු අපි යන් ආයේ IP DHCP මේ උඩ ඊතලේ ගහපුවාම මේ අර arrow keys වලින් මේ කලින් commands වලට යන්න පුළුවන් අපි ආයන් IP DHCP pool array එකකට ගියා ඊට පස්සේ default router යන්න 192.168.20.1 හරි exit do right nice and sweet දැන් බලමු DHCP වැඩ කරන්න ඕනේ වැරදි වැරදි හේතුව මොකක් වෙන්නද හේතුව අපි දැන් මේ රවුටරේ IP address එක තමයි /24 වලින් ඊට පස්සේ මෙයාට දුන්නේ IP address එක මොකෙන්ද නෑ ඒක වෙන්න බෑ එන්න අපි යන් ඉන්ටර්ෆේස් එක 0/2 ගියා shutdown එකෙන් බේරුවා IP address එකක් දුන්නා 20.1 හරි DHCP pool එක හැදුවා network හැදුවා domain name mapping.lk DNS server default router 192.168.20.1 ඔය වගේ අවස්ථාවකදී අපි අතින් ප්‍රශ්නයක් වුණොත් do show run කියලා ගන්න. ඒ කියන්නේ ලොකු ටර්මිනල් එකේ. එතකොට මේ තියෙන IP DHCP pool හිමන්තගේ LAN එකේ DHCP එක 168.10.0 default router 10.1 DNS server 8.8.8 හරි හරි DHCP pool එක තියෙනවා network එක 168.20.0 default router 192.168.20.1 DNS server එක 8.8.8.8 දැන් එතකොට අයි මෙයා වැඩ කරන්නේ නැත්තේ බලන්න මෙතන උඩ නිකන් හිටපුවාම 20.1 IP address එකත් හරි ආයෙ බලමු try එකක් දීලා වැඩ කරන්නේ අපිට දැන් මෙතනදි කරන්න තියෙන්නේ මොකද්ද අපි යන් ආයෙ ඉන්ටර්ෆේස් එකට ඉන්ටර්ෆේස් gig 0/2 ඔය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මුට track කරන්න පොඩ්ඩක් දන්නේ නැත්ද 192.168 IP address 192.168.20.1
255.255.255.128 now exit to right මොකද දැන් අපේ සබ්නෙට් මාස්ක් එක නෙමෙයි IP DHCP pool එකත් 128 වලින් යන්නේ උටත් 128 දෙමු මොකද දන්නේ නැහැ උට උනේ කියලා මම හිතන්නේ හරි උනේ මේකයි අපේ දැන් මොකද්ද ඒ පෝට් එක තියෙන ගිගාබිට් ඊටර්නෙට් 0/2 එක අපි එයාට දුන්නේ සබ්නෙට් මාස්ක් එක නෙමෙයි මේ සයිඩ් නොටේෂන් එක /24 එක ඒ වුණාට අර DHCP pool එකට කිව්වේ එයාට දෙන්න /26 එකක් කියන 25 එකක් කියලා. එතකොට යාර දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. නිකන් සරලම කිව්වොත් අපි මෙතෙන්ට දුන්නේ එන්න පෙන්නන්න අපි මුට දුන්නේ 192.168.20.1 කියලා දාලා /24 එක. ඒ කියන්නේ 255.255.255.0 කලින් දුන්නේ. ඊට පස්සේ මුට දුන්නේ මේ DHCP pool එකද 192.168.20.0/25 කියලා. කියන්නේ 255.255.255.128 කියලා. එතකොට මේ දෙන්නට තේරුන්නේ නැහැ මේ පොඩි ප්‍රශ්නයක් වෙනවා කියලා. يعني මුගේ මුට යවා ගන්න බෑ. ඇත්තම කිව්වොත් දැන් තියෙන්න ඕනේ හරි විදියට නම්. මුන් දෙන්න ඩිලීට් කරගමු. මුගේ තියෙන IP address එකේ තියෙන side notation එක, ඒ කියන්නේ මුගේ gateway එකේ තියෙන side notation එක අනිවාර්යෙන් මේ gateway එකෙන් යන DHCP pool එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ subnet mask එක සමාන වෙන්න ඕනේ සරලව. හරි. ඊළඟ උදාහරණය අපි එක පැහැදිලි කරගමු. දැන් අපි ආව router 3 එක නෙමෙයි router 2 එකට. අපි ඒක නම හදාගමු. තප්පරයක් දෙන්න ආයි වීඩියෝ එක සේව් වෙනවද බලන්න. දැන් මම මේ කොහොමද චෙක් කරන ඊ වීඩියෝ එක විනාඩි 30ක් විතර ගාලා ඒක මේ උට මොකක් හරි සීන් එකක් කළා. අනිත් මම වැඩි හිතන්න බෑ. හරි. දැන් අපි router 2 එකට ආවා. දැන් අපි මෙයාව no දාලා අපි යන් යටට පළවෙනි කමාන්ඩ් එක conft හරි. දැන් අපි ඉන්නේ global configuration mode එක. මේ enable වලින් යන්නේ privilege mode එක කියන එකට. ඊට පස්සේ conft ගාපම global configuration mode වචනේ ලස්සනයි ඒක නිසා අවුලක් නැහැ. හරි. අපි host name එක දාමු. host name එක මේකටම යන්න ඕනේ. R2 කියලා දාමු. router 2. හරි. exit නෑ වැරදුනා. conft අපි යන්න දැන් මුට කනෙක්ට් වෙලා තියෙන port එක බලන්න. මුගේ default gate එක gig 0/1 හරිනේ. හරි interface gig 0/1. දැන් අපි IP address එක දාමු. මොකද default gate එක IP address එක ඕනේ. IP address එක තමයි මුට දාන 172.168.10.10 ඕනේ නෑනේ. /16 නම් 0.1 මොකද මේ අන්තිම ඔක්ටෙක්ට් දෙකම මෙයාටනේ අයිති. මේ ඔක්ටෙක්ට් දෙකම /16 වලින් host දෙන්නේ. host portion එක තමයි මේ දෙකම තියෙන්නේ. එතකොට අපිට 16 තියෙනවා නම් අවුලක් නැහැ. මම මෙතන පිස්සුවක් නැටුවනේ. මේ මෙතන දාමු 169. හරිනේ. හරි. 168.0.1 255.255.0.0 හැදුවා ඔන්න IP address එක දුන්නා. exit නෙමෙයි no shutdown දාන්න. මොකද off වෙලා නේ default. හරි. IP address එක දාමු. exit IP DHCP pool අපි දාමු මේකට නමක් MSI කියලා. හරි. නිකන් ඕන නමක් දැම්මම නිකන් රාතල් එක යන පැහැදිලි වෙන්න නමක් දාන එක වටිනවා. හරි. network එක තමයි මෙයාගේ 192.168.0.0 255.255.0.0 මතක තියාගන්න මේ මුගේ තියෙන සබ්නෙට් මාස්ක් එකම ඕනේ. හරි enter IP නේ default router දාමු 172.168.0.0 0.1 හරි DNS server එක 8.8.8.8 domain name එක
msi.lk exit to right දැන් බලමු උගේ DHCP වැඩද හරි successful සස්කස්ෆුල් නෑ සස්කස්පුල් වෙලා තියෙන දැන් අපි සතුටින් ඉන්නේ සක්සස්ෆුල් නෙවෙයි සස්කස්ෆුල් වෙන නිසා හරි දැන් අපි මුට හදමු IDHCP අපි උට ලේසි එකක් දාමුනේ 192 192.168.100.1 0/24 එක හරියන් ඉන්ටර්ෆේස් G0/2 හරි no shut IP address එක තමයි IP address 192.168.100.1 255.255.255.0 නෑ 255.255.255.192 හරි හරිනේ exit ඊට IP DHCP pool 192 වලින් ඉවර වෙන එක you have to use a specific name වෙන එක හොඳයි හරි එතකොට දැන් network එක තමයි network 92.168.100.0255255 මේ උඩ තියෙන subnet mask එකම use කරන්න ඕනේ හරි default router 192.168.100.1 domain name apit.lk DNS server 8.8.8.8 හරි exit do right nice and sweet then බලමු short and sweet නේද බලන්න මේ හරි වැඩේ කොට මුගෙත් බලමු වැඩේ කොටද nice තව ක්‍රමයක් තියෙනවා මේ DHCP බලනවා නම් ඔයාගේ මේ කම්පියුටර් එකකට යන්න ඕන නම් උගේ DHCP අරන් නැහැනේ අපිට තියෙන කමාන්ඩ් එකක් IP config කියලා. එකකින් අපිට බැලුව හැකි IP address එක අපිට තියෙනවා. ඉතින් දැන් තියෙනවා 0.0. ඒ කියන්නේ IP address එකක් නැහැ කියන. ඊට පස්සේ ඕන අපිට IP address එකක් ගන්න IP address මේ IP config /renew කියලා ගන්න. ඉන්න IP con වැදුන්නේ con pic. ඔන්න දැන් මූ IP address එකක් ගන්න. හරි. ඔයාලට තව ඕනනම් අර ඇඩ්‍රස් එක ගැන දැනගන්න config/all කියලා. දැක්කනේ ඔය වැඩිපුර වචන එනවා. උගුරට තව. ඕනනම් ඔයාලට පුළුවන් IP address එක අහක් කරන්න. ඒකට IP config/release. nice. ඉතින් දැන් නැති වුණා. ආයෙ ඕනනම් ගන්න පුළුවන් IP config/renew. nice. ඔය දැන් ඌට එනවා හරියට. දැක්කනේ වැඩි. ඊට ඕල් දාපුවම වැඩිපුර විස්තර ගත්තා. ටැබ් ගහපුවම අර පිටුව යන හරිනේ. nice. දැන් අපි බලමු මුට ටෝක් කරන්න පුළුවන් කියලා. ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් ඔයාගේ මිත්‍රයාට කියලා 192.168.20.3. ඒක කරන්නේ ping 192.168.20.3 pin වෙනවද කියලා බලමු. request time out reply වම හරි. දැන් reply වෙනවා. ඒ කියන්නේ අපි නිකන් simulation දාලා බලන්නත් පුළුවන්. ඔන්න මුකින් දාමු pin command එක. හරි. අපි දාමු play වෙන්න ඔන්න දැන් මු message එක මෙතනට ගෙනියනවා. ඊට මු මෙතෙන්ට එන්න ඕනේ. හරි. හරි. දැන් මු යනවා ඔයාගේ මා වොට්සන්ගේ මේකට. හරි වැඩේ කොට. හරි ඒක ගියා. මේක අතාරිමු. දැන් අපි බලමු මුට මූව පින් කරන්න පුළුවන්ද කියලා. 172.168.0.2 pin 172.168.0.2 පින් කරන්න පුළුවන්.
මේ තියෙන්නේ reply from 1768.10.1 destination is the destination host is unreachable. ඒ කියන්නේ මෙයා රවුටර් එක ගාවට යන්නේ. මොකද මේ තියෙන්නේ මෙයාගේ ඩිෆෝල්ට් ගේට්වේ එකේ ඇඩ්‍රස් එකනේ 10.1 එක. ඒ කියන්නේ මුගේ ඇඩ්‍රස් එක මේ පෝට් එකේ ඌ කියනවා මේ හොස්ට් අල්ලන්න බෑ කියලා ක්‍රමයක් නෑ ඌ හොයාගන්න. හේතුව දැන් මේ රවුටර් දෙක තියෙනවානේ. උන් දෙන්න අතර කතා කරන්න තියෙනවා රවුටින් ප්‍රොටෝකෝල්ස් කියලා. ඒක වෙනම සිද්ධියක්. ඒකේ තියෙනවා ඩිස්ටන්ස් වෙක්ටර් කියලා තියෙනවා. ඊට මොන ලින්ක් ස්ටේට් ඔය අනම්මනම් සීන් ගොඩක් තියෙනවා. ඔතනින් අපි කතා කරන්න වැඩිපුරම රිප් එක ගැන පොඩ්ඩක් කතා කරනවා. IGRP ඔය අනම්මනම් බ්ලා 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 ලොකු සීන් ටිකක් කියවනවා. හැබැයි අපි වැඩේට බහින්නේ OSPF වලින්. ඉගැන්න ඕපන් ෂෝටස් පාත් ෆස්ටයි ISIS කිය තින ඉන්ටර්මීඩියට් සිස්ටම් ඉන්ටර්මීඩියට් සිස්ටම් ඔය නම්මන ලොකු සින් තිබට අපි දැන්ව ලෙක්ෂක දැවි වැඩිපුර කතා කරන්නේ කොහොමද OSPF කියනක හදන්න කියලා සරල මේක වෙන්න මොකක්ද මේ රවටරේ මතක තියාගෙන ඉන්න යාගේ කනෙක්ට ඇතිය නෙට්වක් දැ මෙයා කනෙක්ට එන්න 192.168.10.0 අසේ 192.168.20.0ටත් කනෙක්ට ඉන්න අසේ 10.10.10.0ට මෙයා කනෙක්ට ලයින්න තර මෙයාගේ මතක තියෙන මේ නෙට්වක් තුන්න මංගාව ඉන්නවා ඒගොල්ලො තමයි මට කනෙක්ටෙන්ඩ පුලා නෙට්වක්ස් ඇස අපි යටේ කාට ගියොත් මූ දන්නවා මුට කියන අපි වට නෙට්වක් මතක තියගන්න කියලා එකන 172.168.0.0 192.168.100.0 ඊට පස්සේ 10.0.0.0 ඒ තුන් දෙෙන මතක තියාගන්නගෙන ඔඹ ගව යාලු විදියට ඉන්න මේ නෙට්වක් ටික කිය එතකට මූ ඉල්ල අහනවා මේ නෙට්වක් එක ආගාව තියෙනදගේ මුගෙන් අහනවා එතට මූ කියනවා නම් තියෙනවා කියලා අවුලන්න එන්ඩගෙන තවරවුට මෙහ තිබ්බගේමකෝ මූ මුගෙන් අහලා ඌ මුගෙන් අහන ඇස මූ මුට ගෙවිල සිීනයක් කන්න කොටෙමකෝ තරනිකං උට නිකම් පැහැදිලි අදහසත් තියෙන වේ මෙතන තමයි නෙට්වක් එක තියෙන්නේ මට සෙන්ඩ් කරන්න ඕන මැසේජ් එක තියෙන හැබැයි අර රිප් කියන එක එහෙම පොඩ්ඩක් උන්ට ට්‍රැක්ින් රූපාදූප ගනවා සින්න තියෙන්නේ ඔන්න එක වැඩි හිතන්නතු අපි යන් OSPF හදන විදිමක දෙකතයි වාලට ඕන වෙන්න එනබල් කන්ට අපේ කමාන්්ඩ එක තමයි අනන ඊටකන අපි මෙයා කනෙක්ටලා ඉන්න පෝට් එක හදාගන්න බෑ 0/0/0 යා උඩට ගොඩ දාගන්න ඕනේ ඉන්ටෆේස් SC0/0/0 no shut IP address එක අපි දාන්නන්නේ IP address එක තමයි 10.0.0.1 255.255.255.252 මොකද මේ අපි දාන්න /30 ගන්න මේ අපි සාකච්ඡා කරේ අර IP බේස්ටේ ජඩු කරන්න point to point connection වලට දාන්නේ side notation එක 30 තියෙන එක හරිනේ ඔන්න දැන් අපි address එක දැම්මා දැන් අපි කියන්න ඕනේ OSPF හදන්න ඒකට කියනවා router OSPF command router නම් අංකය දාමු 1 මුට 2 දාමු ඉගෙන මට අංකයක් දාගත්තා එතෙන්ට හරි දැන් අපි දාන්න ඕනේ network එකට connect වෙලා ඉන්න දැන් ලියමු පළවෙනි network එක 192.168.10.0 255.255.255.0 හරි මේක මෙහෙම එකක් ඔයාට මේ මොහම ලියන්න බෑ නෙට්වර්ක් එක හේතුව ඔයාට ඕන වයිල්ඩ් කාඩ් බිට් එක කියලා පොඩි සීන් එකක් ඒක වෙන්න මෙහෙම ඇතින් මං ගී අර වීඩියෝ එකට හදපු එක ගැන ඔයා 255 ඔක්ටෙක් 4ක් යන ෆුල් පුරෝපු ඔක්ටෙක් 4 ඊට පස්සේ ඒකින් දැන් ඔයා ඉන්න නෙට්වර්ක් එක කියමුකෝ දැන් අපි ඉන්න නෙට්වර්ක් එක තමයි 192.168.10.0 එක /24 ඒ කියන්නේ 255.255.255.0 අපි මෙයාව අඩු කරගන්නවන 255.255.255.255 මෙයාගේ මෙයා අඩු කරවාම යටින් එන්න ගාන තියෙන්නේ පෙන්නද මෙම ගත්තාම මෙතරින් එන ගාන පලවෙනි ඔක්ටෙක් එකෙන් බින්දුවක් කියන්න ඉට පස ඊළඟෙනුත් බින්දුවයි ඊළඟෙනුත් බින්දුවයි මේක 255 වෙන මොකද මුගේ මූ අඩු කරපුවාම
මුගේ මූ අඩු කරපුවාම 255 මුගේ බිඳුවයි 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 ඉතින් මේ මෙහෙම තමයි සීන් එක යන්නේ තේරුණාද කොටින්ම 255 4කින් යට තියෙන එක අපේ ඔරිජිනල් අපේ නෙට්වර්ක් එකේ සබ්නෙට් මාස්ක් එක අඩු කරන්න ඕනේ ඒක තමයි වයිල්ඩ් කාඩ් බිට් එක කියන්නේ මේ තියෙන වයිල්ඩ් කාඩ් බිට් එතකොට බලන්න /24 එකට එන්නේ මෙහෙම එකක් /16 එකට එන්නේ මේ වගේ එකක් මොකද 255255 0.0 නේ එතකොට උඩ එකෙන් අඩු කරපුවාම මෙහෙම එනවා /30 එකට එන්නේ කොහොමද හිතන්නකෝ 255 හතරක් වෙනවා යට එක 255 255 255 තේරුණාද සීන් එක දැන් මුගේ තුනක් ඉතුරු වෙනවා අපි නිකන් සරලව තව එකක් ගමු /25 එකට කොහොමද එන්නේ පළවෙනිට /25 එක එන්නේ කොහොමද 255.128 නේ එතකොට 255 හරි ඒක අඩු වෙනවා 255 128 ඒතර අඩු වුණාම කීයද එන්නේ බිඳුවයි 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 127 ඔන්න ඕක තමයි මේ වයිල්ඩ් කාඩ් බිට් එක කියලා කියන්නේ අපි දාන්න ඕනේ මෙතෙන්ට අපේ නෙට්වර්ක් එකේ වයිල්ඩ් කාඩ් බිට් එක දැන් මේක කියමුකෝ මේක වයිල්ඩ් කාඩ් බිට් එක කීයද 0.0.0.255 ඊට පස්සේ ඒරියා ගියා දාලා 0 ගියා දාන්න ඕනේ. ඒ කියන්නේ අපේ බෑක්බෝන් එක තමයි මෙතෙන්ට දාන්නේ. නෙට්වර්ක් එකේ බෑක්බෝන් එක 0. ඔක්කොම 0 දැම්මට අවුලක්. මේකටත් දාමු. 192 නෙට්වර්ක් එළියෙන්ද නෙට්වර්ක් 192.168.20. මතක් කරන්න අපි මේකට දැන් වෙන එකක් නේද? /24 එකක් නේද දැන්? අපි මුගේ රවුටර් එකට ගිහලා බලමු මොකක්ද අපි දැම්මේ කියලා. 255 128 25 එකක් දැම්ම /24 එකක් නෙමෙයි එතකොට 0.0.0.127 area 0 ඊට පස්සේ තාම මොනවටද කනෙක්ට් වෙලා ඉන්න නෙට්වර්ක් උට කනෙක්ට් වෙලා ඉන්නේ උවද්දා නෙට්වර්ක් ඔව් හරි 10.0.0.0 0.0.0.3 වයිල්ඩ් කාඩ් බිට් එක ඒරියා 0 ඔන්න එච්චරයි කරන්න තියෙන ලොකු දෙයක් නෑ do right දැන් අපි යමු මුගේ රවුටර් එකට අපි උට නමක් දැම්මනේ R2 නේ හරි අපි උටත් ගිහලා enable conti හරි conti දාමු ඉන්ටර්ෆේස් එක ඕන් කරගන්න ඉන්ටර්ෆේස් sc0/0/0 no shut දැන් තමයි දෙකම කොල්ල වෙන්න බාර නැත්තම් රතු වෙලා ඉන්න උඩ ට්‍රැක් හරිනේ IP address එක දාමු 10.0.0.2 255.255.255.252 අතක තියාගන්න ඕක අමතක කරන්න ඔය සීන් පොඩ්ඩක් පැටලෙනවානේ පළවෙනිට අපි රවුටර් IP එක ගහද්දි සබ්නෙට් මාස්ක් එකත් එක්ක යන්න ඕනේ කියලා මතක තියාගන්න හරි දැන් අපි OSPF හදමු router OSPF 2 නේ router දෙක මේ 2 ගිය තමකට as a network පළවෙනි එක මුට කනෙක්ට් වෙලා තියෙන 172.168.0.0 වයිල්ඩ් කාඩ් බිට් එක 0.0.255.255 මොකද ක්ලාස් C එකක් ඒරියා 0 ඊළඟ නෙට්වර්ක් එක ගමු මූව දාලින්නේ කම්මැලි අර පැත්ත දෙන්න පළවෙනිට 10.0.0.0.253 නෑ 3 හරි area 0 nice
මූ ඇඩ් කරා ඊට පස්සේ මූවත් දාමු. හරි හරි දැක්කද මේ රවුටරේ මුට OSPF හම්බුණා. එයා පැත්තේ මේ process to NBR neighbor NBR කියන්නේ name. ඒ කියන්නේ මුගේ neighbor තමයි අර උඩින් ඉන්න රවුටරේ. මේ තියෙන්නේ මේ 192.168.20.1 on serial from loading blah 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 ලොකු සීන් එකක් කියන. අපි දන්නේ නැහැ ඌ කියන දේවල් නේ ඌ වැඩි හිතන්න ඕනේ. අපි ඊළඟ නෙට්වර්ක් එකත් ඇඩ් කරලා නෙට්වර්ක් එක 192.168.100.24 අපි 24ද දැන් මේකට. හරියට ඔබ දාන්න මම මේ ට්‍රැක් වගේ දැම්මම මෙතන 192 නේ තියෙන්නේ. 192 කියන්නේ 63යි නේද? දැන් බලන්න. /27 නේ එක. නෑ 26 නේ. එතකොට ආවේ 255 වලින් අඩු වෙන්න ඕනේ 255 එතකොට ඊටි ගැහුවා ලස්සන ටිකක් ගැහුවා හරි ගැහුවා shit ටැබ් එකේ බලන්න එතකොට මෙතෙන්ට එන්නේ 0.0.0. මෙතෙන්ට එන්නේ පහෙන් කීයද පහෙන් දෙකක් තුනයි 15.9ක් 6 නයිස් 63 එතකොට වයිල්ඩ් කාඩ් බිට් එක එන්නේ අර අරුට ආන පිස්සු නෙට්වර්ක් එක 92.168.100.0.0.0.63 area 0 area 0 on එක sit do right nice අපි දැන් OSPF උත් හැදුවා කොටින්ම කිව්වොත් we are good to go දැන් අපි බලමු මුගෙන් අර කමාන්ඩ් අරුව කන්නේ පින් කරන්න පුළුවන් තමයි මොකක්ද අපි පින් කරේ මුගෙන්ද හරි මේන් ටයිල් එකට දාමු ආයෙ පින් කරලා බලමු හරි පින් වෙනවා රික්වෙස්ට් ටයිම් අවුට් අන්න වැඩේ ගොඩ දැන් මුට මැසේජ් කරන්න පුළුවන් දැක්කනේ ඔච්චරයි සීන් එක තියෙන දැන් අපිට මේ ඕනේ කෙට්ට මැසේජ් එකක් දාන්න පුළුවන් ICMP වලින් මේ රවුටරේ දන්නා මූ දන්නා මේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ අරගයි මේක කියවන්න අපි මෙහෙම යවලා බලමු මැසේජ් එකක් යමු සක්සස්ෆුල් නේ අපි වෙන එකකට දාලා බලමු in progress එක ෆේල් වෙනවා දෙවෙනි එක තමයි සක්සස් වෙන්නේ මොකද අර සක්සස් වුණා නයිස් දැක්කනේ හරි මම මේක එවන්නම් වීඩියෝ